අද අපි දෙන්න මේ යන්න හදන්නේ මගේ කැම්පස් එකට. මගේ ඩිග්‍රී එකේ ගෲප් ප්‍රසන්ටේෂන් එකක් කරන්න තියෙනවා. ඉතින් ඒකේ ෆයිනල් ගෲප් ප්‍රසන්ටේෂන් එක තියෙන්නේ අද. ඉතින් අපි මේ ඒකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. අපි දෙන්න ට්‍රේන් එකේ එනකම් ටිකක් වාඩි වෙලා හිටියා. ඒ අතරේ මම මගේ ප්‍රසන්ටේෂන් එකත් ටිකක් විතර බලාගත්තා. ඔන්න දැන් නම් ට්‍රේන් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි දෙන්නත් ගිහිල්ලා අපි බුක් කරලා තියෙන සීට් එකත් හොයාගෙන එතන වාඩි වුණා. මට ප්‍රසන්ටේෂන් එකට ඕන වෙන විදිහට මම පොඩි නෝට් එකක් හදාගෙන ඉන්නවා. ඉතින් ඒක ටිකක් බල යන්නම් කියලා තමයි මම මේ ලෑස්ති වෙන්නේ. නෝට් එක බලුවා ඇති වගේ මට හිතෙන්නේ ජනේලෙන් එළිය බලාගෙන යන එක ඊට වඩා හොඳයි කියලා. බලන්නකෝ හරිම ලස්සනයි නේද? ඔයාලටත් මාත් එක්ක ට්‍රේන් එක ඇතුලේ යනවා වගේ දැනෙනවද? මොකද බස් එකේ යද්දි වගේ මහන්සි දැනෙන්නේ නැහැනේ. ඒ වගේම තමයි වටපිටාවත් හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඔන්න මම නම් ටිකක් නිදාගෙනත් ඇහැරුණා. දැන් අපි මේ මරදානෙන් බැහැලා පික්මි එකක් දාගෙන අපේ කැම්පස් එකට යන්න තමයි හදන්නේ. මගේ ගෲප් එකේ ඉන්න තවත් නංගි කෙනෙක් අපිත් එක්ක ආවා. ඒ නංගිගේ හස්බන්ඩ්ුත් ඇවිල්ලා හිටියා. ඉතින් අපි හතර දෙනාම පික්මි එකක් දාගෙන කැම්පස් එකට ආවා. ප්‍රසන්ටේෂන් එකට තව වෙලාව තියෙන නිසා අපි ඇතුලෙන් බෑග්ස් එහෙම තියලා ප්‍රැක්ටිස් වෙන්න කියලා එළිය තැනකට ආවා. ඉතින් දැන් අපි මේ එකට ප්‍රැක්ටිස් වෙන ගමන් තමයි ඉන්නේ. දැන් ප්‍රසන්ටේෂන් එක කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ අපේ ගෲප් එක නම් නෙමෙයි, අපිට තව වෙලාව තියෙනවා.
දැන් තමයි අපේ ප්‍රසන්ටේෂන් එක කරන වෙලාව ආවේ. ඉතින් දැන් මේ මම මගේ කොටස කරන ගමන් ඉන්නේ. ඉතින් අපිව ජජ් කරන්න සර් කෙනෙකුයි මැඩම් කෙනෙකුයි ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ප්‍රසන්ටේෂන් එක අපි කරේ. දැන් නම් ඉතින් ගොඩක් හවස් වෙලා තියෙන්නේ. අපි ඉක්මනටම ගෙදර යන්නත් ඕනේ. අපේ වැඩ ටික ඉවර වෙලා එනකන් මේ දෙන්නත් පාලට වෙලා හිටියා. ඉතින් අපි 4 දෙනා දැන් මේ පික්මි එක්කත් දාගෙන බස් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ අද දවස ගෙවුනේ. දැන් අපේ කෙනෝ බබා අපි දෙන්න එනකම් මග බලාගෙන ඇති. ඉතින් අපි ආයෙම දවසක මුණ ගැහමුකෝ. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.